මම දුෂ්‍යන්ත වික්‍රමාරච්චි මම මාතර පදිංචි මගේ දරුවා වැඩිමහල් දිනේ තමයි අද QIB ආයතනයට ඇවිල්ලා දැන් මේ කාලයක් තිස්සේ අපි එකතු වෙලා මේ ගමන යන්න අවශ්‍ය කටයුතු සූදානම් කරගෙන යන්නේ. ඇය තිසරි කවිජනී වික්‍රමාරච්චි. ඉතින් QIB ආයතනය ගැන මම දැනගන්නේ මීට මාස 2කට 3කට වගේ කලින් තමයි. ඒ මාධ්‍ය හරහා සහ මගේ හිතවත් වෛද්‍යවරු කීප දෙනෙක් මට මේ පිළිබඳව දැනුම් දෙනවා. තොරතුරු සොයලා බලනවා අපි. ඊට පස්සේදී අපි ආමේනියා කියන රටට යන්න පුංචි අදහසක්වත් තිබිච්ච අය නෙමෙයි. දරුවව සූදානම් කරේ ඉන්ටර්නැෂනල් ස්කූල් එකකට දාලා ඕස්ට්‍රේලියාව හෝ වෙනත් යුරෝපීය රටකට යන්න තමයි අපේ සූදානම තිබුණේ. නමුත් ඒ ඉන්න අතරතුරේ අපිට QIB ආයතනය පිළිබඳව දැනගන්නට ලැබෙනවා. ඉතින් ඒ දැනගැනීමත් එක්ක අපිට ලොකු අපි මේ සසඳලා බැලීමක් කරනවා. ඉතින් ඒ සසඳා බැලීමේදී ඒක මුදල්මය නෙමෙයි. අපි බලන්නේ මේ දරුවට ලැබෙන අධ්‍යාපනයේ ප්‍රමාණය පිළිබඳව. ඉතින් ඒකෙදී අපිට ලොකු වැටහීමක් එනවා QIB ආයතනයේ මැදිහත් වීම තුළ ආමේනියා රටේ මේ වෛද්‍ය විද්‍යාලයකට ගිහිල්ලා දරුවව මේ වෛද්‍යවරයෙක් කිරීමේ පහසුව සහ ඒ සඳහා මඟ පෙන්වීම ලැබෙන්නේ කොතනින්ද කියන එක පිළිබඳව මට ඇත්තටම අවබෝධයක් ලැබෙනවා. ඒක නිසා තමයි මුලින්ම තෝරගන්නේ අපි අවසාන වශයෙන්ම අපි මුලදී හිටපු තැනින් වෙනස් වෙලා QIB ආයතනයට එන්න තීරණය කරන්නේ ඔන්න ඔය පහසුකම් දෙක මත. එකක් දරුවට නිවැරදි නිසි අධ්‍යාපනයක් ලැබීම, දෙක ඒ සඳහා මේ ලංකාව තුළ මෙහෙයවීම කටයුතු කරන QIB ආයතනයේ තියෙන මැදිහත් වීම සහ එළංගතු බව. ඉතින් ඒක නිසා ඒ සියලු දේත් එක්ක අපිට ආවට පස්සේ අද තේරිලා තියෙනවා. ඉතින් මේ මාස කිහිපය තුළ ඉතාමත් නිවැරදිම තීන්දුව අපි අරගෙන තියෙන කියන එක. ඒක නිසා ඒ තීන්දුව ගත්තට මම දකින දෙයක් තියෙනවා. QIB ආයතනය සහ මේ කරන මෙහෙය පිළිබඳව රට තුළ තවම දන්නේ බොහොම අඩු පිරිසක්. ඉතින් ඒක නිසා මම ඇත්තටම තීරණය කරලා තිබුණා අපි පෞද්ගලිකව අපි අඳුනන අයගෙන් දන්න අයට දැනුම් දීම් කරලා මේ පිළිබඳව දැනුවත් කිරීමක් කළ යුතුයි කියන එක. හේතුව ලංකාවට මේ වගේ ආයතන තිබීම තමයි ඉතාම වැදගත් වෙන්නේ. ඉතින් ඒක නිසා මම පෞද්ගලිකවත් හැම වෙලාවකම උත්සාහ කරන්නේ මේ ආයතනය පිළිබඳව දැනුම් දීලා රටට මේ තරම් වැඩදායී ආයතනයක් පිළිබඳව නොදන්නාකම පිළිබඳව මිනිස්සුන්ට අපේ වෘත්තිකීන්ට දැනුවත් කරලා අපේ රටට සම්පත් මේවා තමයි ආයෝජන. ඉතින් අන්නේ සම්පත් අපිට කළමනාකරණය කිරීම තුළින් දරුවන් විශාල ප්‍රමාණයක් අපේ රටට වෘත්තීය වේදීන් බිහි කරන්න වෛද්‍යවරුන් හැටියට අනිවාර්යයෙන්ම හැකියාව ලැබෙන මේ QIB ආයතනය පිළිබඳව ඇත්තටම මේ සමස්ත ප්‍රජාවම දැනුවත් කිරීම වැඩපිළිවෙලක් යටතට යනවා නම් මම මුලින්ම කතා කරලා කියනවා අපි මේකට එකඟයි. අපි මේ පිළිබඳ අත්දැකීම් තියෙන අය, අපි මේකේ අත්දැකීම් ඉඳපු අය සහ ඒ පිළිබඳව ඊට අමතරව කියන්න දෙයක් තියෙනවා. මේ ආයතනයේ ප්‍රධානී හැටියට අසේල වෛද්‍ය අසේල මැතිතුමා කරන සේවය සහ එතුමාගේ කාර්ය මණ්ඩලය ඉතාමත් විශිෂ්ට සේවාවක් කරනවා. හේතුව අපිට වැටහෙන්නේ නැති සමහර තැන් තියෙනවා. මූල්‍යමය ගැටලු තිබුණා. ඒ සියල්ලක්ම निराකරණය කරගන්නට අවශ්‍ය මඟ පෙන්වීම පෙන්වලා මේ දරුවන් පිළිබඳව මේ මෙතනින් පිටත් වෙන තැන සිට දැන් මේ අවසාන මොහොතේ ඉන්නේ. නමුත් විදේශයට ගියාට පස්සේ අපිට දැන් තනියක් දැනෙන්නේ නැහැ. අපි සමග දරුවා යනවා වගේ කියන හැඟීම ඇතුව දරුවා නොබියව යවන්න පුළුවන් ඒ අවකාශය හදලා දුන්නාට බොහොම ස්තුතිවන්ත වෙනවා. බොහොමත් ස්තුතියි QIB ඔබට. QIB campus makes your future dream come true. We guarantee your future.